වරිලකෝ මොන හරි ගලිලකෝ අල්ලපු ගෙදර අයියත් එක්ක කාපල්ලකෝ. යාපනයේ සංචාරේ තවත් ලස්සන එපිසෝඩ් එකක් බලන්න අදත් එකතු වෙන්න. අද උදේ පාන්දරින්ම නුහුරු නුපුරු අත්දැකීමකට මුහුණ දෙන්නයි හදන්නේ. මාර්ගාංකය 776. කුරිකට්ටුවාන් ජැටියට යන්නයි අපි මේ හදන්නේ. යාපන අයදද්වීපයේ සිට නාගදීපය, ඩෙල්තූප්ත වැනි අවට දූපත් වෙත යන ගමනේදී ගොඩබිම් මාර්ගයේ අවසන් ස්ථානය තමයි කුරිකට්ටුවාන් ජැටිය කියන්නේ. එය පේතුරුතුටුවේ ඉඳලා ආසන්න වශයෙන් කිලෝමීටර 40ක පමණ දුරකින් තමයි පිහිටලා තියෙන්නේ. මේ ස්ථානයේ ඉඳලා අදාළ දූපත් වෙත යාමට මගී බෝට්ටු ප්‍රවාහන පාසුකම් සපයලා තියෙනවලු. අන්න ඉතින් ඔය ඔක්කොම තොරතුරු හොයාගෙන අපි අද කුරිකට්ටුවාන් ජැටියෙන් කොහෙද යන්නේ කියලා බලන්න එන්නකෝ අපිත් එක්ක. උදේ පාන්දර 8ත් පහුවෙලා. උදේ පාන්දරින්ම චුට්ටක් නැගිට ගන්න බැරි වුණ හින්දා අපිට නම් ඉතින් උදේ පාන්දරින් යන බස් එකට අල්ල ගන්න බැරි වුණා. හැබැයි ඉතින් එක දවසින් ගමන් ගොඩක් යන්න හිතාගෙන ඉන්නවනම් උදේ පාන්දරින්ම චුට්ටක් නැගිටලා ඒ බස් එකට එන එක හොඳයි කියලාත් මට හිතෙනවා. CTP බස් ස්ටෑන්ඩ් එක ළඟින්ම තමයි ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එක තියෙන්නේ. උදේ පාන්දරින් යන බස් එක උදේ 6:25ට විතර යනවා කියලා තමයි කිව්වේ. හැබැයි ඔන්න ඉතින් ඊළඟට යන බස් එක උදේ පාන්දර 7:50ට හරියටම යාපනයේ ටවුන් එකෙන් පිටත් වෙනවා. අපි මේ ගමනේදී වැඩියෙන්ම ගිය CTP බස්වල මේ බස්වල හැම එකම වගේ on time duty කියන concept එක හරියටම කරනවා කියලායි මට හිතුනේ. හරියටම 7:50ට කිව්වොත් ටවුන් එකෙන් ඒ වෙලාවට හරියටම මේ බස් හැම එකම වගේ පිටත් වුණා. ඒ හින්දාම ඉතින් ගමන ප්‍රමාදයක් නම් සිදු වෙන්නෙම නැති තරම්. යනකොටම අපිට හම්බෙච්ච මේ බස් එකෙන් අපේ ගමනාන්තය දක්වා දැන් අපි යන ගමනුයි මේ ඉන්නේ. කඳුකරේ වංගු ගමනකට පුරුදු වෙලා ඉන්න අපිට එක යායට මේ විදියට විහිදිලා තියෙන පාර දිගේ මේ වේගයෙන් යන බස් එක නිසාම මේ ගමනේ උපරිම සතුටක් අපිට විඳින්න පුළුවන් වෙනවා. අහස පොළොව මහ මුහුද මේ වටපිටාව හැමදේම එකට එක යායක් විදිහට එකතු වෙලා තියෙන මේ ගමන නිමාවක් නොවන තරමට හිතේ සතුට තවත් වැඩි වෙනවා කියලායි මට හිතෙන්නේ. රුපියල් 200කට අඩු මුදලක් නියම වෙන මෙම ගමන් වාරය පැයක කාලයකට සීමා වෙනවා. ඊට පස්සේ ඔන්න ඉතින් අපිට කුරිකට්ටුවාන් ජැටියට ළඟා වෙන්න පුළුවන්කම තියෙනවා. කුරිකට්ටුවාන් ජැටියෙන් අපිට බෝට් එකක් ගන්න නම් එතන තියෙන කොරිඩෝ එකේ දිගේ ගිහිල්ලා එතන ගේට් එක ඕපන් වෙනකන් අපි ඉන්න ඕනි. අපේ බස් එක එතන යන වෙලාවටම බෝට් රෙඩි කරලා තිබ්බ හින්දා අපිට නම් ගේට් එකේ ඒ වෙලාවේ ඇරලා තමයි තිබ්බේ. මෙතනින් ගමන් ආරම්භ කරන බෝට්ටුවකින් යන්න පුළුවන් පිරිස ප්‍රමාණයක් ඉන්නවා. ඒ හින්දා මේ කොරිඩෝ එක දිගේ ඉන්න පිරිසකින් එක බෝට්ටුවකට ප්‍රමාණවත් පිරිස පමණක් එළියට ගේට්ටුවෙන් ගන්නවා. ඊටත් පස්සේ අනිත් බෝට්ටුව රෙඩි කරාට පස්සේ තමයි අනිත් පිරිසට එළියට යන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ විදිහට ක්‍රමානුකූල ප්‍රොසීඩියර් එකකට මෙතන මගීන්ගේ සේවා අවශ්‍යතාවයන් ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. ඒක නම් ගොඩාක් වැදගත් වගේම ගොඩක් හොඳ වැඩපිළිවෙලක් විදිහට තමයි මට නම් හිතෙන්නේ. මොකද මුහුදු ගමන කියන එක හැමෝටම හුරු පුරුදු දෙයක් නෙවෙයිනේ. ඉතින් නුපුරුදු අපි වගේ අයටත් මෙතනින් ඒකෙන් ආරක්ෂාව සහිතව යන්න පුළුවන් කියන විශ්වාසය අපේ හිතටත් චුට්ටක් ගොඩ නැගෙනවා එන්නේ මේ විදිහට එතන තියෙන වැඩපිළිවෙල හින්දාම. ඉස්සල්ලාම අපි බෝට්ටුවකට දැන් මේ විදිහට ආවට පස්සේ බෝට්ටුවට නගින්න කලින් අපිට අවශ්‍ය සේෆ්ටි ජැකට් එකක් අපි ගන්න ඕනි. අපේ සේෆ්ටි ජැකට් එකත් අරගෙන මේ බෝට්ටුවක් ඇතුළට අපිට නගින්න පුළුවන්කම තියෙනවා. මේ බෝට් රයිඩ් එකට අපිට සාමාන්‍යයෙන් රුපියල් 100ක මුදලක් තමයි අය කරනු ලැබුවේ ඒ දවස්වල. දැන් වෙනකොට වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා ඉතින්.
නාගදීපයේ මහා මුහුදු තලය මතින් ඉදිරියට ඇදෙන මේ බෝට්ටු ගමන අපේ ජීවිතේ ලබන්න පුළුවන් තවත් එක් රාසජනක අත්දැකීමක් කියලා මට හිතෙනවා. නාගදීප වන්දනාවේ යෙදෙන බැතිමතුන් සමගින් අපේ බෝට්ටු ගමන නාගදීපයට අපි සීමා කළත් ඔයාලට අපට අනික් දූපත්වලටත් මේ බෝට්ටු ගමන දීර්ඝ කරගන්න පුළුවන්කම තියෙනවා. බෝට්ටු ගමන් වාරය ආරම්භව තිබුණත් බෝට්ටු තලය තුල වාඩි වෙලා සිටින කිසිවෙකුට මේ බෝට්ටු ගමන පටන් ගෙනද කියලාත් නොදැනෙන තරම් අපට ලෝකයේ පිළිබඳ පුංචි කවුලකින් විතරක් තොරතුරු ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මුහුදු ගමනකින් අවසානයේ නාගදීප විහාරය වැඳ පුදා ගන්නට යනවා නම් මෙන්න මේ චැටියෙන් අපි අපේ ගමනාන්තය සනිටුහන් කරන්නට ඕනි. මේ ගමන පුරාවටම නාවික හමුදාවෙත් පූර්ණ අධීක්ෂණයක් තිබෙන ආකාරයේ යන හැමෝටම බලා ගන්න පුළුවන් වෙනවා. ආරක්ෂිත බෝට්ටු ගමනක් ලබා දුන්න අපේ බෝට්ටුවේ සංගයන්ට සමු දීලා ඕන් යන දිහා බලා ඉන්න ගමන් අපි ඊළඟට නාගදීපේ වන්දනා කරන්න යන්න හදන්නේ. නාගදීපය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනීය දිස්ත්‍රික්කයේ නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික හා ඉතා වැදගත් බෞද්ධ සිද්ධස්ථානයකි. එය මෙරට අතිපූජනීය 12 මස්ථානවලින් එකක් ලෙසද සැලකේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 5 වන වසරේදී චුලෝදර හා මහෝදර යන නාග රජවරුන් දෙදෙනා අතර ඇති වූ යුද්ධයක් වැළැක්වීම සඳහා මෙම දිවයිනට වැඩම කළ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. එහි ඇති සුදු පැහැති දාගැබ ඉතා ප්‍රසිද්ධියක් උහිරන අතර මේ දෙවන පෑතිස් රජු සමයේ ඉටි කළ බව විශ්වාස කෙරේ. වංශ කතාවල සඳහන් වන විදිහට නාගදීපයට බුදුන් වහන්සේ වැඩම කරේ නාග ගෝත්‍රිකයන් වූ මහෝදර මාමත චුලෝදර බෑනත් කියන ඥාති නාරජුන් අතර මිනි පළඟක් නිසා හටගන්න ගිය සංග්‍රාමය නවත්තන්න. ඉතින් යුද්ධයට සැරසිලා හිටපු තැනක් අහසින් වැඩම කරපු බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා සාමකාමී සමගිය වූ තැනක් බවට පත් කරා. ඉතින් සමගි වෙච්ච මේ නාග ගෝත්‍රිකයෝ යුද්ධයට නිමිත්ත වෙලා තිබ්බ මිනි පළඟත් බුදුන් වහන්සේට පූජා කරලා තියෙනවා. මහතක්කේ වරින්කෝ බෝලක්කේ වරින්කෝ කන්නාඩියක්කේ වරින්කෝ මේක දොඩලක්කේ ආයි අක්කලා වරිලකෝ මොන හරි ගල්ලකෝ අල්ලපු ගෙදර අයියත් එක කාපල්ලකෝ බලා ඕන දෙයක් ගනින්නකෝ ණයට වත් ගනින්නකෝ ඔය තරාසි හල්කු ජනම් බලා ඕන දෙයක් ගනින්නකෝ හරි මලගේ සල්ලි එපා. නාගදීප විහාරයේ වැඳ පුදා ගන්න එනකොට අපි නාගදීපයට එන්නට ඇතුළත් වුණ තොටුපළෙන් නෙමෙයි අපිට පිටවීමේ දොරටුව තියෙන්නේ. ඉතින් පිටවීමේ දොරටුව දක්වා අපි යන මේ මාර්ගයේ දිගටම
මුහුදු ආශ්‍රිත නිෂ්පාදන, ඒ වගේම මුහුදු බෙල්ලෝ, සිපි කටු, එතකොට රස කැවිලි මේ වගේ දේවල් ගොඩාක් පාර දෙපැස විකුණමින් සිටින වෙළඳ මහතුනුත් ඉන්නවා ඉතින්. ඒ මාර්ගයේ දිගේ අපි යනකොට අපිට නාගපූෂණී අම්මාන් කෝවිල මුණ ගැහෙනවා. නාගදීප දූපතේ පිහිටි නාගපූෂණී අම්මාන් කෝවිල පාර්වතී දේවියට සහ ශිව දෙවියන්ට කැප වූ ඓතිහාසික හින්දු සිද්ධාස්ථානයකි. සර්පයන්ගෙන් සැරසුණු දෙවගණක් ලෙසින් අර්ථ දැක්වෙන මෙම කෝවිල ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පයෙන් දැකුම් කළු දොරටු නැතිනම් ගෝපුර වලින් සහ ඉහළ සංස්කෘතික වැදගත්කමකින් යුක්ත වේ. මෙහි ප්‍රධානතම දේවතාවිය වන්නේ පාර්වතී දේවියයි. ඇය මෙහිදී භුවනේශ්වරම් හෝ නාගපූෂණී ලෙසින්ද හැඳින්විනි. ඇයගේ සහකරු වන ශිව දෙවියන් නයිනාර් ලෙසින් මෙහි වන්දනාමාන කරනු ලැබේ. මෙම සිද්ධාස්ථානය අතීතයේ සිට පැවත එන්නකි. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව මුල්ම කෝවිල පෘතුගීසීන් විසින් විනාශ කරන ලද අතර ක්‍රිස්තු වර්ෂ 18 වැනි සියවසේ අගභාගයේදී එය නැවත ගොඩනගන ලදී. මෙහි 12 වැනි සියවසේ පරාක්‍රම බාහු රජුගේ පුවරු ලිපියක්ද හමු වී ඇති අතර එය මෙම ස්ථානයේ පැරණි සිංහල දෙමළ සම්බන්ධතා පිළිබඳ සාක්ෂි සපයයි. කෝවිලේ අලංකාර ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පයක් දැකගත හැකිය. මෙහි දොරටු මත ගොඩ නැගුණු අලංකාර කුළුණු හෙවත් ගෝපුර 4ක් ඇත. ප්‍රධාන ගෝපුරයක අඩි 108ක් එනම් මීටර 33ක් පමණ උසින් යුක්ත වේ. කෝවිල වැඳ පුදාගෙන අපි තොටුපළට යන ගමනේ ඉන්නේ. ඊළඟ නැවතුමෙන් ආයෙත් මුණ ගැහෙමු.